චූටි මල්ලි තමයි. කොහොම මේ ගෙදර උන්නේ නැති එක මැරිලාද? ඉක්මනට ආවනම් හොඳයි. මේ චූටි මල්ලි. ඒත් මම බරේ කෑ ගන්න කවුද? ඔව් චූටි මල්ලි තමයි. ලොකෝ අයියේ මම බරෙන්නත් එක පෞල් සාකච්ඡා දාන්න මෙතන ආවේ නෑ. ඔබ ගිහලා ගෙදර දින ඔප්පුව ගෙනේ. ඒක මේ උඹ දෙන්න විතරක් අයිතියක් නෑනේ. ඒක මටත් අයිතියක් තියෙනවා. ඔප්පුව චූටි මල්ලි මේ කලබල වෙන්නේ නැතුව මම මේ කීර දෙය පොඩ්ඩක් ආගනින්. අනේ නවත්ත ගන්න ලොකෝ අයියා. අම්මා තාත්තලා ඩොර එද්දී මට කියලා මොකුත් දීලා තිබ්බේ නෑනේ. ඔයාලට හැමදේම දීලා තිබ්බේ. මට කියලා මොනවද දීලා තිබ්බේ? හරි. පොඩ ඔප්පුව නෝනේ. පොඩ්ඩක් ඉඳපන්. මෙන්න තියෙන ඔප්පුව. මේක අරන් ඵලයක්. මේ තියෙන්නේ. ලොකෝ අයියා මම මේක බලන්න ඉවරලා අනිත් දවසේ එද්දී ඔයා මේ ගෙදරින් යන්න ලෑස්තිලා ඉන්න ඕනේ. මං ගිහින් එන්න. හරි චූටි මල්ලි. ලොකු පුතා කියලා. එයාට හැමදේම දීලා මට මොනවද දීලා තියෙන්නේ? කමන්න දැන් එයාට ගෙදරින් යන්න ඕනේ. මේ චූටි මල්ලි මොකෝ කියවයි මම යන්නේ. මට සමාව වෙන්න ලොකෝ අයියා. මේ ඔප්පුව මට විතරක් අයිති එකක් නෙවෙයි. මේක උඹටත් අයිති වෙන ලොකෝ අයියා. හරි දැන් මොකටද සමාව ඉල්ලන්න ගියහන්කෝ? ඇයි ලොකෝ අයියා මට මේ කිව්වේ නැත්තේ? කිව්වේ නැද්ද චූටි මල්ලි? චූටි මල්ලි මේ ඔප්පුව උඹේ නම්බර් ලියලා තියෙනවා කියලා අම්මා උඹට කියන්න එපා කිව්වේ. උඹේ මාංශෙන් උඹ ගේමක් ගහනක. හරිද? ඒක නිසා ඔප්පුව ලියලා ඉවරලා අම්මා මැරෙන්න මොකද කලින් මගේ අතට දීලා ගියේ. කවදාද ලොකු පුතා මල්ලි ගේමක් ගහලා ඉන්න දවසට මේ ඔප්පුව දියන් කියලා කිව්වේ. ඒක නිසා උඹ කලබල ඔප්පුව අරන් ගියා මල්ලි. ඒකට මට කරන්න දෙයක් නැහැ මල්ලි. හරි දැන් සමාව ඉල්ලන්න දෙයක් නැහැ. කොහොමද උඹට ඔප්පුව ඇයිති? උඹ තියාගන්නේ ඔක මට එපා මල්ලි. හරි. අද අවසර නැතු ඔබ ගෙදරින් යන්න කොහොනේ? මම අද අවසර නැතු ගෙදරින් බඩ ලෑස්ති මල්ලි. බොහොමින් ඉඳපන් ගේමක් ගහන්න. මට සමාව ඉල්ලන්න කොයියා.